අදත් ඔයාලා ආසාවෙන් ඉල්ලන පෞරුෂත්ව පරීක්ෂණයක් තමයි අරගෙන ආවේ. ඔයාලා හිතලා තියෙනවද ඔයා ජීවිතේ සාර්ථක වෙයිද කියලා? මේ දකින්න හින ඇත්තටම සැබෑ වෙයිද කියලා? ඔයාගේ අනාගතේ කොයි වගේ එකක් වෙයිද කියලා? ඔව්, ඒක තමයි අපි අද වීඩියෝ එකෙන් බලන්න යන්නේ. ප්‍රශ්න 10ක් තියෙනවා. ඒ හැම ප්‍රශ්නයකටම උත්තර 3ක් තියෙනවා. උත්තරයක් තෝරගෙන ඒකට අදාළ ලකුණු ප්‍රමාණය තෝරගන්න. අවසාන ලකුණු එකතුවෙන් අපි කියන්නම් ඔයා අනාගතයේදී ඇත්තටම සාර්ථක වෙයිද? ඔයා හිතන් ඉන්න හීනවලට ඔයාට යන්න පුළුවන් වෙයිද? නැත්නම් ඔයා අසාර්ථක වෙයිද? ඔයා හිතන තරම් දුරක් ඔයාට යන්න බැරි වෙයිද කියලා. ඉතින් වැඩි කතා නැතුවම අපි පටන් ගමු. ප්‍රශ්න අංක 1. ඔයාට මොනවද ඕනි? A. සතුටින් ඉන්න. B. හරි අදහසක් නැහැ. C. මං ආස වෘත්තියක් තුලින් මගේ ජීවිතේ කොට නගා ගන්න. ඔව්, ඔයාට ලකුණු ලැබෙන්නේ මේ විදියට. ඉතින් ඔයා දීපු උත්තරයට ගැලපෙන ලකුණු එකතු කරගන්න. ප්‍රශ්න අංක 2. ඔයාට ඉලක්ක සහිත පැහැදිලි හීනයක් තියෙනවද? A. ඔව්. B. හීන නම් තියෙනවා. C. තාම හරියටම කියලා එකක් නැහැ. ඔව්, ඔයාට ලකුණු ලැබෙන්නේ මේ විදියට. ඉතින් ඔයා දීපු උත්තරයට ගැලපෙන ලකුණු එකතු කරගන්න. ප්‍රශ්න අංක 3. ඔයාගේ හීන වෙනුවෙන් කවුද ඔයාට සහාය වෙන්න ඉන්නේ? A. කවුරුවත් නැහැ. B. පවුලේ අය යාළුවෝ. C. මට මං ඉන්නවා. ඔව්, ඔයාට ලකුණු ලැබෙන්නේ මේ විදියට. ඉතින් ඔයා දීපු උත්තරයට ගැලපෙන ලකුණු එකතු කරගන්න. ප්‍රශ්න අංක 4. ඔයාගේ හීන කොච්චර ලොකුයිද? A. සාමාන්‍යයි. B. චූටි. C. ගොඩක් ලොකුයි. ඔව්, ඔයාට ලකුණු ලැබෙන්නේ මේ විදියට. ඉතින් ඔයා දීපු උත්තරයට ගැලපෙන ලකුණු එකතු කරගන්න. ප්‍රශ්න අංක 5. ඔයා ඔයාගේ හීන වෙනුවෙන් හැම දවසෙම වැඩ කරනවද? A. මම මගේ උපරිමය කරනවා. B. මම කරනවා ඒත් හැමදාම නෙවෙයි. C. නෑ. ඔව්, ඔයාට ලකුණු ලැබෙන්නේ මේ විදියට. ඉතින් ඔයා දීපු උත්තරයට ගැලපෙන ලකුණු එකතු කරගන්න. ප්‍රශ්න අංක 6. ඔයාව ඔයාගේ හැකියාව විශ්වාස කරනවද? A. අනේ මන්දා. B. ඔව්, මම විශ්වාස කරනවා. C. චුට්ටක් විතර. ඔව්, ඔයාට ලකුණු ලැබෙන්නේ මේ විදියට. ඉතින් ඔයා දීපු උත්තරයට ගැලපෙන ලකුණු එකතු කරගන්න. ප්‍රශ්න අංක 7. ප්‍රශ්නයක් වුණාම ඔයා මොකක්ද කරන්නේ? A. මම උපදෙස් ගන්නවා. B. හැමදේම වෙන්නේ මටමයි කියලා මං හිත හදා ගන්නවා. C. මම ඒකට උත්තර හොයනවා. ඔව්, ඔයාට ලකුණු ලැබෙන්නේ මේ විදියට. ඉතින් ඔයා දීපු උත්තරයට ගැලපෙන ලකුණු එකතු කරගන්න. ප්‍රශ්න අංක 8. ඔයා කොයිතරම් ධනාත්මක කෙනෙක්ද? A. මං ගොඩක් ධනාත්මකයි. B. සාමාන්‍යයි. C. ගොඩක් අඩුයි. ඔව්, ඔයාට ලකුණු ලැබෙන්නේ මේ විදියට. ඉතින් ඔයා දීපු උත්තරයට ගැලපෙන ලකුණු එකතු කරගන්න. ප්‍රශ්න අංක 9. ඔයා පහසුවෙන් ඒ අදාළ තත්වයන්ට අනුවර්තනය වෙන අනුගත වෙන කෙනෙක්ද? A. ලාවට. B. ඔව්, මං එහෙම කෙනෙක්. C. ඔව් කියන්නත් පුළුවන්. ඔව්, ඔයාට ලකුණු ලැබෙන්නේ මේ විදියට. ඉතින් ඔයා දීපු උත්තරයට ගැලපෙන ලකුණු එකතු කරගන්න. ප්‍රශ්න අංක 10. මේ අතරින් ඔයා කැමති වචනයක් තෝරගන්න. A. සල්ලි. B. ප්‍රසිද්ධිය. C. බලය. ඔව්, ඔයාට ලකුණු ලැබෙන්නේ මේ විදියට. ඉතින් ඔයා දීපු උත්තරයට ගැලපෙන ලකුණු එකතු කරගන්න. හරි, ප්‍රශ්න ටික නම් ඉවරයි. ලකුණු ටික එකතු කරගත්තද? එහෙනම් අපි අපේ ප්‍රතිඵල බලන්න. ඔව්, ඔයාට ලකුණු 10 ඉඳලා 14 දක්වා ලැබුණා නම් පේන විදියට මේ වෙලාව නම් ඔයාගේ හීන වලට යන එක ඔයාගේ ජීවිතේ සාර්ථක වෙන එකට හොඳ වෙලාවක් නෙවෙයි වගේ. මොකද තාම ඔයාගේ හීන තේරුම් අරන් ඒව වෙනුවෙන් වැඩ කරන්න ලෑස්ති නෑ. ඒ නිසා මුලින්ම ඔයාට ඔයාගේ ජීවිතේ මොනවද ඕනි? මොනවද ඔයාගේ හීන? මොනවද ඔයාගේ ඉලක්ක? මේ දේවල් හරියටම දැනගෙන ඉන්න.
සරලවම ඔයාට ඔයාගේ ජීවිතෙන් මොනවාද ඕනි කියලා හොයාගන්න. ඒක දන්නේ ඔයා විතරයි. ඔයාගේ ජීවිතේ තීරණ තියෙන්නේ ඔයාගේ අතේ. ඔයාගේ ජීවිතේ ඔයා ගන්න තීරණවල බලය තියෙන්නේ ඔයාගේ අතේ. හීනයක් හදාගන්න, ඉලක්කයක් හදාගන්න. ඒක කරන්න පුළුවන් ඔයාට විතරයි. මොකද ඔයාට ඕනි දේ දන්නේ ඔයා විතරයි. ඔයාට ලකුණු 15 ඉඳලා 19 අතර ලැබුණා නම් ඔව් මේ වෙලාවේ හැටියට නම් ඔයා ඔයාගේ හීනවලට ගිහින් ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. ඒක තීරණ වෙන්නේ ඔයා ඒකට වැඩ කරන්න මහන්සි වෙන තරමට. ඒ වගේමයි ඔයාට ඒ ගැන තියෙන මානසිකත්වය අනුව. ඔයාට හීන තියෙනවා. ඒත් ඔයා හීනවලට ළඟා වෙන්න දරන උත්සාහය නම් මේ වෙලාවේ මදි. ඔයාගේ අනාගතේ තියෙන්නේ ඔයාගේ අතේ. ඔයා ඒ හීන ළඟා කරගන්නවද නැද්ද කියන දේ තීරණය වෙන්නේ ඔයාගේ උත්සාහය මත. ඒක නිසා මම මේ කිව්ව දේවල් ගැනත් හොඳට හිතලා බලලා හොඳ තීරණයක් ගනීවි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔයාට ලකුණු 20 ඉඳලා 25 අතර ලැබුණා නම් පේන විදිහෙන් නම් ඔයාගේ හීනවලට යන මේ ගමන, ඔයාගේ ජීවිතේ සාර්ථකත්වය අත් කරගන්න යන මේ ගමන හොඳ විදියට තමයි යන්නේ. තමන්ගේ හීන පස්සේ යන ඕනම කෙනෙකුගේ ජීවිත සතුටින් පිරලා තියෙනවා. ඔයා මේ විදියට මහන්සි වෙලා වැඩ කරොත් ඔයාට ඉක්මනටම ඔයාගේ හීනවලට ළඟා වෙන්න පුළුවන්. මම දන්නවා ඔයා ඒකට මහන්සි වෙන ගමන් ඉන්නේ. අනිවාර්යෙන්ම ඔයා හරි පාරේ යන්නේ. ඉතින් දිගටම ওই විදියටම යන්න. මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ හිතන පතන සාර්ථකත්ව ජීවිතය ඔයාට අත් වේවා කියලා. මොකද ඔයා ඒකට උරුමයි. ඔයාට ඒක ලැබෙන්න ඕනි. අවසාන වශයෙන් ඔයාට ලකුණු 26 ඉඳලා 30 අතර ලැබුණා නම් පේන විදියට ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්නවා. ඒක 100%ක් තහවුරුයි. ඔයා ඔයාගේ හීනවලට අනිවාර්යෙන්ම යනවා. ඒ වගේමයි ඒක ඔයා හිතන තරම්ම සතුටුදායක අවසානයක් වේවි. ඔයා ඔයාගේ හීන සාර්ථක කරගත්තාම තව ලොකු හීන වෙනුවෙන් වැඩ කරන්න. මොකද ඔයාට ඒ ශක්තිය තියෙනවා. ඔයාට ඒ ධෛර්යය තියෙනවා. දැන්ටමත් ඔයා ඒක කරන්න ඕනි විදිය දන්නවා. මොකද මේ ලෝකෙ මිනිස්සු ಜಾති කීපයක්ම ඉන්නවනේ. ඉතින් මේ මිනිස්සු ಜಾති කීපෙන් ඔයා කියන්නේ ඔයා ගහන ගේම අනිවාර්යෙන්ම ගහන ಜಾතියේ මිනිස්සෙක්. ඔයා හිතන් ඉන්න ගේම අනිවාර්යෙන්ම හැබෑ කරගන්න ಜಾතියේ මිනිස්සෙක්. ඉතින් අද වීඩියෝ එක ඉවර වෙන්නේ මේ විදියට. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාට සුබ දවසක්.